මේ Nissan Tradzania එහෙම නැත්නම් V12 1500 4 gear box එකක් තියෙන වාහනයක්. අපේ Lancer box එක ගත්තාම නම් ස්පේස් එක ටිකක් විතර අඩු ගතියක් තේරෙනවා. Lancer box වල ටිකක් හොඳ ස්පේස් එකක් තියෙනවා එන්ජින් එකේ. ඒම අපිට ignition coil එක දැක ගන්න පුළුවන්. මේකේ අර අනිත් මොඩල් එකේ ඒ කියන්නේ බෝතල් coil එක නෙමෙයි අනිත් මොඩල් එකේ coil එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනින් distribute එක බලා ගන්න පුළුවන්. ටිකක් ලොකු radiator එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම fan දෙකක් තියෙනවා. රේඩියේටර් ෆෑන් එක සහ AC යුනිට් එකේ ෆෑන් අපි ගත්තොත් 9 ඉඳලා මේ කාලේ ලක්ෂ 9 ඉඳලා ලක්ෂ 15 16 17 යන වාහනක් තියෙනවා. ඉතින් හැලජන් හෙඩ්ලයිට් එකක් එනවා මේකේ. නිකල් බීඩ් එකක් යනවා. මේ පැත්තෙත් මේ පැත්තේ නම් නිකල් බීඩ් එක අඩුයි. දන්න විදියට නම් මේ Tradzania ඔරිජිනල් මිරර් එකක් මට දැනෙන විදියට මේ ආෆ්ටර් මාකට් අපෝස්ටන් එක ගහලා වගේ මට පේන විදියට ඔය බයික් ඔරිජිනල් ලුක් එකක් තියෙනවා. ලෝන් ටුව එකක් යන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙන වාහනය මේ Tradzania කියන්නේ. ගොඩක් B11 එකේ සහ මේ Tradzania හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම හොඳට ඉඩ තියෙන හදලා තියෙනවා. يعني කරදරයක් නොවන විදියට මේක මේගොල්ලන් ඩිසයින් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳට ඉඩ තියෙනවා මේ වාහනේ. මේකේ ඉස්සරහා ඩිස්ක් තියෙන්නේ. ඒ වගේම පිටිපස්ස ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. අනිත් නෝමල් වාහන වගේම සාමාන්‍යයෙන් මේ මාකට් එක යන වාහන ගොඩක් ඒවල පිටිපස්ස ඩිස්ක් එනවා අඩුයි. බොඩි පැනල් එක ඇත්තටම මේක හොඳට තියෙනවා මේ බොඩි පැනල් එක. අපි කියන වගේ ටින් බොඩි තියෙනවා මේක. හරි පිළිවෙලටම තියෙනවා. ඉතින් හොඳ කන්ඩිෂන් වාහනයක්. මේකේ ටෙස්ට් රයිඩ් එකක් ගිහලා බලමු කොහොමද කියලා.